ඉන්න පුංචි දරුවගේ අවුරුදු 5ට අඩු නම් අවුරුදු 5ට අඩු ළමයින්ගෙන් 21.6ක් මුළු ළමා ප්‍රමාණයෙන් අවුරුදු 5ට අඩු ළමයින්ගෙන් 21.6ක් ඒ කියන්නේ ළමයි 100ක් ඉන්නවා නම් අවුරුදු 5ට අඩු එයින් ළමයි 21ක් 22කට ආසන්න ප්‍රමාණයක් මන්ද පෝෂණයෙන් පෙළෙනවා. નિયમિત බර ප්‍රමාණය නැති, નિયમિત කෑම ප්‍රමාණය නැති, નિયમિત පෝෂණ ප්‍රමාණය නැති ඒ අනාගතයේදී විභාග වලට වාඩි වෙලා හිටන් ඒ තමන්ගේ හැකියාවන් පෙන්වන්නට අසමත්, ඒ නිසාම හිතගෙන ඉන්න පවා අසමත්, ඇඟේ අවශ්‍ය කරන ජව ශක්තිය නැති, ඒ නිසාම ඇඟ මන්ද පෝෂණයෙන් පෙළෙන නිසා මානසික මේ වශයෙන් මන්ද පෝෂණයෙන් පෙළෙන, ඒ කියන්නේ චින්තන මේ වශයෙන් මන්ද පෝෂණයේ පෙළෙන අනාගත පුරවැසියෙක් තමයි මේ පොඩි එකාගෙන් ආරම්භ කරපු ඒ සමාජ ඉස්සරහට අපේ රට බාරගන්න ඉන්නේ. මන්ද පෝෂණයේ ඉන්නේ දේව ශාපයක් නිසා නෙමෙයි. මන්ද පෝෂණයේ ඉන්නේ පෙර කරන ලද කර්මයක විපාකයක් හින්දා නෙමෙයි. මන්ද පෝෂණයේ ඉන්නේ අටපිරිකර කටින පින්කමට සම්බන්ධ නොවු නිසා නෙමෙයි. මන්ද පෝෂණයේ ඉන්නේ බෝධි පූජාවලට නොගිය හින්දා නෙමෙයි. මන්ද පෝෂණයේ ඉන්නේ නිසි සමබර සහ සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ඒ පොඩි එකාගේ බඩේදී පොඩි එකා ඉන්නදී අම්මට නොදීමත්, අම්මට දීමට හැකියාව නැතිවීමත්, අම්මට ඒ ආහාර ප්‍රමාණය දෙන්නට අම්මා අසමත් කොට තිබීමත්, සමාජයක් හැටියට අපි, ආර්ථික ක්‍රමයක් හැටියට අපි, සමාජ ක්‍රමයක් හැටියට අපි අසමත් වෙලා තිබෙනවා. ඒ බබා බඩේ නැද්දී ඒ බබා අයිති, ඒ බඩ අයිති අම්මට, ඒ අම්මගේ ඒ ස්වාමි පුරුෂයාට, ඒ ස්වාමි පුරුෂයා අයිති සමාජෙට ඒ අම්මගේ බඩට අවශ්‍ය කරන, පුතාට අවශ්‍ය කරන, දුවට අවශ්‍ය කරන, දරුවට අවශ්‍ය කරන ඒ සමබර සෞඛ්‍ය සම්පන්න ආහාර වේල සපයන්. ඒක අම්මගේ වෛරයක්වත්, අම්මගේ අකමැත්තක්වත්, ඒ තාත්තගේ අමනාපයක්වත් එහෙම ප්‍රශ්නකුත් නෙමෙයි තිබෙන්නේ. නොහැකියාව බවට පත් කළ තිබෙනවා ශ්‍රී ලාංකික ජන සමාජය. මන්ද පෝෂණයෙන් පෙළෙන සමාජයක් බවට, සාමූහික සමාජයක් බවට පරිවර්තනය කළ තිබෙනවා. ඒ නිසා ගර්භිණී මාතාවන්ගෙන් 28ක් මේක අපි සාකච්ඡා කරන්න ඕන එකක්. ගර්භිණී මාතාවන්ගෙන් 28ක් අපේ හාමුදුරුවනේ 28ක් මන්ද පෝෂණයෙන් පෙළෙනවා. ගර්භිණී මාතාව තමන්ගේ බබා හම්බ වෙන්න අපේක්ෂා කරමින් ඉන්නවා නම් 100 දෙනෙක්, ඉන් 28 දෙනෙක් හම්බු කරන්නේ බාග ළමයි. බාග ළමයි කකුල් හරියට පිහිටලා නැති, අත්පා හරියට පිහිටලා නැති, බඩ පමණක් ලොකුවට තිබෙන, හරියට නිකන් කෙහෙතගේ අපලේ වගේ බඩ විතරක් තිබෙන, මොලේ අඩු ක්‍රියාකාරීත්වයක් සහිත මොංගල් පන්නේ ළමෙක් තමයි එළියට 100ක් ගත්තොත් ගර්භිණී අම්මලාගෙන් අපේ රටේ 28 දෙනෙක් එළියට එවන්නේ. ඒ බඩ ඇතුළේම තත්වය. බඩෙන් එළියට ආවම තමයි අවුරුදු 5ට අඩු ළමයින්ගෙන් 21.6ක් අර විදිහේ මන්ද පෝෂණයෙන් පෙළෙන්නේ. අර එක තැනක කියලා තිබෙනවා ලෝකය තමන්ගේ එක ලෝකවැසියෙකුදු හෝ, ලෝකය තමන්ගේ එක ලෝකවැසියෙකුදු හෝ බඩකින් මේ තබයි නම්, ඒ ලෝකවැසියා මන්ද පෝෂණේ තබයි නම්, එක ලෝකවැසියෙකුදු හෝ, එක ළමයෙකුදු හෝ මොංගල් කරයි නම්, එක ලෝකවැසියෙකුදු හෝ ඒ අප්පා නිසිදැන පිහිටන් නැති වෙන විදිහේ විකෘති තත්වයකින් උපද්දවයි නම්, ඒ ලෝකයේ එක ලෝකවැසියෙකුදු හෝ ඒ මූලික මිනිස් අවශ්‍යතා 4 ඉටු කර දීමට එම ලෝකයා අසමත් වෙයි නම්, එම ලෝකය විනාශ කළ යුතුය කිය. එම ලෝකයේ එක දශමයක්වත් ඉස්සරහට යන්න ඉඩ දෙන්න හොඳ නැහැ. එම ලෝකය උද්ෘත යටතේ, එම ලෝකය එක විනාඩි 5ක්වත්, එක තප්පරයක්වත් ඉස්සරහට යන්න දෙන්න ඕනේ නැහැ. එම ලෝකය ඒ මොහොතේම විනාශ කළ යුතුය කියලා කියමනක් තිබෙනවා. ඔව්, ඒක ඇත්ත. එවැනි ලෝක අවශ්‍ය නැහැ. එවැනි ලෝකයක් ඕනේ නැහැ. එවැනි ලෝකයක අප ඉපදී සිටීම තරම් නොයි. එවැනි ලෝකයක් නම් තිබෙන්නේ අපේ උපත සහ අපේ දිවි පැවැත්ම, ජීවත් වීම නිරර්ථක වේ. එවැනි උපතක් දැක එවැනි උපතවල් උපද්දවන ලෝකයේ දැක සිටීම අපට තරම් නොවේ.
එවැනි ලෝක ඛේදවාචක ලෝක බව දන්න අප එවැනි ලෝක තිබීමට ඉඩ හැරිය යුතු නොවේ. එවැනි ලෝක විනාශ කළ යුතුය. විනාශ කරනවා කියලා කියන්නේ ඒ ලෝක වෙනස් කරන්න. ඒ ලෝකයේ අංශක 180කින් අංශක 180කින් ආපස්සට හැරවිය යුතුයි. ඒ හැරවීමේ ආදර්ශ, ඒ හැරවීමේ අතීත අත්දැකීම්, ඒ හැරවීමේ સિદ્ધාන්ත, ඒ හරවන හැටි, හරවන ක්‍රම සහ විධි, හරවපු හැටි, හරවන ආකාර පිළිබඳ ලෝක පරිමාණයේ අත්දැකීම් සහ ඉතිහාස අත්දැකීම් ඕනතරම් තිබේ. ඒ නිසා ඒ අත්දැකීම් අපේ ප්‍රථම අත්දැකීම් බවට අප පත් කරගත යුතු නොවේ. අපට ඒ අත්දැකීම් උපයෝගී කරගෙන එවැනි ලෝක වෙනස් කළ හැකිය කියන අභිමානය අපි ගන්නවා. ඒ අභිමානය, ඒ ධෛර්යය, අදීනත්වය අප අනිවාර්යයෙන්ම ගන්න ඕන. කිසිම කෙනෙක් මං හිතන්නේ කැමති වෙයි කියලා. නිකන් අහන්න. බුද්ධ ආගමෙත් උගන්වන්නේ සමානාත්මතාවයේ තියෙන්න ඕනේ. දානය තියෙන්න ඕනේ. ප්‍රිය වචනෙන් කතා කරන්නත් ඕනේ. අර්ථචර්යාව හැම වෙලාවෙම යෙදෙන්න ඕනේ. කිසිම මිනිහෙක් Tamanට අත්පත් දෙක දීලා තියෙන අත්පා ටික දීලා තියෙන නිකන් ඉන්න නෙමෙයි. ඒ තමයි සෙස්සන්ගේ යහපත සඳහා කටයුතු කරන්න. සෙස්සන්ගේ අර්ථචර්යාව සඳහා කටයුතු කරන්න. එහෙම තමයි බුද්ධ ආගමේ සතර සංග්‍රහ වස්තු විස්තර කරන්නේ. අපි වැඩි ප්‍රමාණයක් නියෝජනය කරන්නේ මාතර බෞද්ධ දර්ශනයෙන් පෝෂණය ලැබ උදවිය හැටියට. ඒ නිසාම අපිට බෞද්ධ නම්, බෞද්ධ කියනවා නම්, බෞද්ධකම හොඳයි නම්, බුද්ධ ආගමේ කියන කරුණ ඇත්තයි කියලා හිතනවා නම්, ඒවා අපේ මුත්ත කිත්ත කිරිකිත්ත නත්ත පනත්ත පවා පිළි අරගෙන අපත්‍ය රැගෙන යනවා නම් අතීත ප්‍රවේණියක් හැටියට, උරුමයක් හැටියට අරගෙන යනවා නම් අපට ප්‍රශ්න කරන්න වෙනවා හෘද සාක්ෂියෙන්. ඒ බෞද්ධකම ඇතුලේ තමයි, ඒ බෞද්ධ දේශනා ඇතුලේ තිබෙනවා අර කියන මන්ද පෝෂණ සමාජයේ ਵਿਚාරයට ලක් කරන ඉගැන්වීම. අර කියන අමානුෂිකවාදී ලෝකීය නිර්දය විවිචරයෙන් ලක් කිරීම කරපාන් කියලා හිතන් නියෝග දෙන දේශනා. ඒ වෑන්නම් අපි පෝෂණය ලැබලා තිබෙන්නේ, ඒවා තියෙනවා නම් අපේ පාරම්පරිකව තිබෙනවා නම් ඒවා යොදාගත යුතුයි. ඒවා යොදාගෙන නිකන් සීට් එකේ ඉඳගෙන තනියෙන් කල්පනා කර කර තාත්තා මුත්ත කරපු දේම කර කර ඉන්න එක වෙනුවට තාත්තා නොකරපු දේ අපි කරන්න ඕනේ. මුත්ත නොකරපු දේ අපි කරන්න ඕනේ. තාත්තා ඒ වැඩි හරියට කරපු නැති හින්දා අපි මන්ද පෝෂණයෙන් පෙළුණා. තාත්තා මුත්ත ඒ වැඩි හරියට කරපු නැති හින්දා අපේ පුතාටත් මන්ද පෝෂණේ නෂ්ටාවශේෂ තාම තියෙනවා. මේ මාතෘකාව අපිට අද කතා කරන්න වෙලා තිබෙනවා. ඒක බොරුවක් නෙමෙයි. එහෙම මන්ද පෝෂණ සමාජයක්. ඒ නිසා ඒ ඉතුරු කරපු වැඩේ අපි අපේ අනාගත දුවදරුවාගේ කරපිට නොතබා මේ වැඩේ මෙතනින් સમાપ્ત කළ යුතුයි. ඒක අපේ යුගයෙන් අපේ ජීවිත කාලය ඇතුළතදී හෝ අවම එසේ නොවන්නේ නම් තව වරි දෙකකින් තුනකින් මේ સમાપ્ત කිරීමට අවශ්‍ය කරන අත්විවරම ශක්තිමත්ව අපි දැමිය යුතුයි. වෙනස් නොවන තිරසාර අදිෂ්ඨානශීලී ශක්තිමත් න්‍යායක් මත පදනම් වෙච්ච අදිෂ්ඨානශීලී අත්විවරමක් දැමීම අත්‍යවශ්‍යයි. ඒක ඔය කුමන ධර්මයකට වුණත් එකඟයි. බුද්ධ ආගමටත් එකඟයි, හින්දු ආගමටත් එකඟයි, වෙනත් අනිකුත් දර්ශනයන්ටත් එකඟ මානව ධර්මතාවයකට එකඟයි. ඕන. ඒක මානව ධර්මතාවයක් බවට පත් වෙච්ච එකක්. ඒ නිසා ඒ ලෝකය වෙනස් කරන්න ඕනේ. ඒ නිසා ඒ ලෝකය පවත්වාගෙන යන කූට උපක්‍රම අධිරාජ්‍යවාදී යටත් විජිත යලි යටත් විජිත කරන නව යටත් විජිත කරන නව ලිබරල් වාදී මොන නමින් ආවත් එකම දේ වෙන්නේ ඒ ඔවුන්ගේ සුරසප ජීවිත පවත්වාගෙන යාම සඳහා සෙස්සන්ට තිබෙන කොටස ඉතාමත් අමානුෂික විදියට මංකොල්ල කන ක්‍රමය. මේ මංකොල්ල කන ක්‍රමය එන ආකාරයේ ඉන්දියාවට එන්න එක විදිහකට වෙන්න පුළුවන් එකම වැඩේ වෙන්නේ. කියුබාවට ආව එකම විදිහකට වෙන්න පුළුවන් එකම වැඩේ උනේ. ලංකාවට එන්නේ වෙනත් රූපයකින් වෙන්න පුළුවන්. ඒත් එකම වැඩේට තමයි එන්නේ. ඒ සඳහා ජනවාර්ගික ප්‍රශ්නයක් දාගෙන එන්නත් පුළුවන්. ඒ සාකච්ඡාව ඇතුලේ වැඩේට යන්නත් පුළුවන්. එහෙම නැත්නම් ජාතික මොකක් හරි වෙන ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෑතක වගේ මානව හිමිකම් සහ වගවීම් වගේ දේවල් දාගෙන එන්නත් පුළුවන්. එහෙම නැත්නම් මාධ්‍ය නිදහස දාගෙන එන්නත් පුළුවන්. එහෙම නැත්නම් ස්ත්‍රී නිදහස කියලා පාර්ශ්වීය කරුණක් අල්ලගෙන එන්නත් පුළුවන්. ඒ කුමන කරුණකින් ආවත් එන්නේ එක වැඩේට කියන ඉව ඒ දැක්මය අවබෝධය කල්තියා දැනගැනීමේ ඉව අප අත්පත් කරගත යුතුයි. අප සාකච්ඡා කළ යුතුයි. අපි ඒකෙන් දැනුමින් සන්නද්ධ විය යුතුයි.